පොදු වෙළඳපොළ බෞද්ධ සමිති අභිමානවත් දායකත්වයෙන් 67 වෙනි වතාවට මින් පෙර කිසි දිනක කිසිවෙක් නොදුටු විරූ ලෙස ඉදිකළ මේ සුවිසල් දර්ශනීය වෙසක් තොරණ දැක්වෙන පරිදි උදේනි නුවර සිට බරණැස් නුවරට පැමිණ බුත්තල පඬිතුමා වෙතින් වීණා වාදන ශිල්පය උගත් මූසිල තම ගුරුතුමාගේ ආධාරයෙන්ම රජවාසල සේවයට බැඳී තම ගුරු හා සමාන වැටුප් ඉල්ලීම මත වීණා වාදන තරගයකට එළඹුණා. ඒ පිළිබඳව හටගත් කලකිරීම මත වනගත වූ බුත්තල ඇදුරුදුගේ සහායට පැමිණි සක්‍ර දේවේන්ද්‍රයාණන් ජයග්‍රහණය සඳහා උපදෙස් දී විශේෂිත වූ යම් ගුලි තුනක් එතුමා අතට ලබා දුන් හැටි ඔය පින්වතුන් දුටුව නේද? ඒ වගේම තමයි පින්වතුනි 2023 වර්ෂයේ ලංකාවේ විශාලතම තොරණ ලෙසත් 2024 ලෝකයේ මෙතෙක් ඉදි වූ තොරණ අතරින් උසින් හා පළලින් මෙන්ම විදුලි කුගුළු සංඛ්‍යාවෙනුත් වැඩිම තොරණ ලෙස ගිනස් වාර්තා පොතේ ලියවුණු මේ දර්ශනීය වෙසක් තොරණේ මේවර සිදුවන්නට යන්නේ ඔබේ ජීවිත කාලය තුල මින් පෙර කිසි දිනක නොදුටු ආශ්චර්යජනක සිදුවීමක්. මෙතෙක් වේලා සදහවත් සිතින් පසු වූ ඔබ සුපින්වත් නෙත් යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමුව දෙසට. අර බලන්න කුමක්තර සිතින් යන්නේ? බුද්ධිල පඬිතුමා අත තියෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයාණන් දුන් ගුලි තුන නේද? අන්න එතුමාය වීසිකනු ලැබුවා උඩුගුවනට. අර මොකද මේ සිද්ධ වෙන්නේ? මේ බලන්න තොරණේ දෙපස තියෙන මනරම් වීණා දෙකේ තත් දෙනවා. පුදුමයක්. මහා පුදුමයක්. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ විශ්මයජනක තොරණේ වටේට තියෙන වලාකුළු අතරින් කවුද අර මතුවෙන්නේ? දිව්‍ය සලපිරියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයන් නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්නකෝ. මට හිතා ගන්න බෑ. අපි ඉන්නේ මේ පානදුරේ වෙසක් තොරණේ ඉදිරිපිටද? එහෙම නැත්නම් දිව්‍ය විමානයකද කියලා. කිසිම දවසක මේ වගේ දේවල් වෙසක් තොරණකින් මම නම් දැකලා බලන්න ඔවුන් අර මල් ඉසිනවා නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල් වල සුවඳ? මේ බලන්න පින්වතුනි දෙවිවරු සහ දිව්‍යාංගනාවන් ආපසු තමන්ගේ දිව්‍ය විමාන බලා පිටත් වුණු ආකාරය. අනේ මේ සිදුවීම් දැසින් දැක ගන්න අපි මොන තරම් පින්වන්තද? අර මොකද සිද්ධ වෙන්නේ? අනේ බලන්නකෝ අර දෙවියනේ විස්මයජනක සිදුවීම් සිද්ධ වෙනවද මේ වගේ වෙසක් තොරම් වල? ඔව් සිද්ධ වෙනවා. හැබැයි ඒ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියෙන් ඉදිකරන වෙසක් තොරණවල පමණයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින් ප්‍රථම වරට යන්ත්‍රානුසාරයෙන් කැරකෙන පරිවාර කූඩු 16 බැගින් කූඩු 32ක් මත ඉදි වූ සුවිසල් වෙසක් තොරණ. ඔය පින්වතුන් මීට පෙර දැකලා තිබෙනවද? ඉතින් ගිනස් පොතට නොආති ඒ විද මේ වගේ දේවල්.
අලුතින් යමක් දකින්න නම් අනිවාර්යෙන්ම පැමිණෙන්න ඕනේ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සංගමයේ සංවිධානයේ ඉදිවෙන මෙන්න මේ වෙසක් තොරණ අභියසට. ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ඉතාමත් දක්ෂ අපේ තරුණ විදුලි තාක්ෂණ ශිල්පියා සචින් ලක්ෂා. ඒ වගේම චිත්‍ර මූර්ති කලාවන් වල ප්‍රවීණත්වයට පත් අපේ අනිත් තරුණ කලාකරුවා වර්ණගේ සසිත චතුරංග. මේ පාර්ශව තුන එක්ුණාම අපේ ලංකාව බබලවන දෙයක් වෙසක් දිනේට සිදු වෙනවමයි. වාර්තා පිට වාර්තා තබමින් තැබූ වාර්තා යලි යලිත් අලුත් කරමින් පානදුරා පුරවරේ දූ තැවැන්ද දර්ශනයේ විශ්මිත මහා තොරණේ විශේෂ දර්ශන පෙළයි ඔබ එලෙස නැරඹුවේ. පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ ගරු සභාපති මහේෂ් ප්‍රනාන්දු මැතිතුමන්, ගරු ලේකම් සංජීව රසාංග මැතිතුමන්, ගරු භාණ්ඩාගාරික දුමින්ද මැතිතුමන් ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයටත් සියලුම කාර්යක සභික